හොඳයි. අපි බලමු අපි ඉස්සෙල්ලා පුතේ අපි ගන්න මේකට හිස් වීදුරුවක් සහ විල්ලේසුවක්. දැන් ඔයාලට පේනවා මං අතේ තියෙන ලේන්සුව වියලි. මං ඒක ඉතා පරිස්සමට වීදුරුව පතුලට හිර කරා. දැන් මේකේ ඇතුලේ මුකුත් තියනවද? නෑ මේකේ ඇතුලේ වාතය තියෙනවා. අපිට නොපේන්නේ නැතුළාට. කොහොම බලන්න දැන් මම මේක සිරස්ව යටිකුරුව ජල බඳුනේ ගිල්වනවා. ඒ ඔයාලට පේනවා දැන් ටික ටික ජල බඳුනේ මේක ගිලෙනවා වතුරෙන් සම්පූර්ණයෙන්ම නොපෙනෙන තේ. හැමෝටම දැන් පේනව නේද? හරි. දැන් අපි මේ ජල බඳුන තුල තියෙන වීදුරුව ඒ විදිහටම අපි සිරස් විහිරට ගත්තා. දැන් අපි බලමු ලේන්සුවට මොකද වෙලා තියෙන්නේ කියලා. මොකද වෙලා තියෙන්නේ? ඒක තෙමිලාද? නෑ. ඒක තෙමිලා නෑ. එහෙනම් ඒක තෙමෙන්න ඒකේ ඇතුළට ජලය ඇතුළලා නැහැ. ඒ කියන්නේ වාතය ඇතුලේ හිර වෙලා තිබ්බ නිසා ඒ වාතය විසින් ඉඩක් අත් කරගෙන ජලයට එන්න දුන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ මේකේ ඇතුලේ වාතය මගින් ජලයට ඉඩක් දුන්නේ නැහැ. බලමු තව පාරක් අපි මේක දැන් බලන්න මම පොඩ ඇතුලෙන් ඇල කරනවා. පේනවනේ? බලන්න පේනවා. එතකොට වාතය අයින් වෙනවා. අන්න හිර වෙච්ච වාතය අයින් වෙද්දී ජලය ටික ටික දැන් ඇතුල් වෙනවා. ඒ කියන්නේ වාතය හිර වෙලා ඉන්නකන් ඇතුල් වෙන්න බැරි වුණා. නමුත් දැන් වාතය අයින් වෙද්දී නම් එයාට ඇතුල් වෙන්න පුළුවන්. එහෙනම් වාතය මගින් ඉඩක් අත් කරගෙන ජලයට එන්න දෙන්නේ නැහැ. පැහැදිලිද ඔයාලට? එහෙනම් අපිට මේකෙන් තේරුම් ගන්න පුතේ මොකක්ද? වාතය විසින් අවකාශයේ ඉඩක් අත් කරගන්න බව. පැහැදිලිද ඔයාලා හැමෝටම? හරි. එහෙනම්